හායි අපි අද කැඳ හදන්නයි යන්නේ. පළවෙනි පාරට තමයි අපි අද කැඳ හදන්න ගත්තේ. මේක හදන්නත් YouTube වීඩියෝස් ගොඩක්ම බැලුවා. මුලින්ම අපි කරේ කැඳේකට ඕන කරන හාල් ටික ලිපේ තියාගන්න එක. අපි රතු හාල් වලින් තමයි කැඳේකට දාන්න හාල් ලිපේ තිබ්බේ. ඊට පස්සේ අපි ගෙනාපු මුරුක්කු ටිකක් කන ගමන් ගොටු කොළවල හොඳ කොළ ටික තෝරගත්තා. සෞතු වෙච්ච කියන්නේ මේව සෞතු වෙලාද නෑනේ? නෑ මම කියන්නේ එකක් දෙකක් තිබ්බද? මේව සෞතු නෙමෙයිනේ. නෑ. කළු පාට වෙච්ච තමයි නේද? පණු වෙනවා කියලා බලන්න හැම කොටුවල යනවා මම පණු වෙනවා. ඊට පස්සේ අපි අපේ ගොටු කොළ ටික හොඳට හොදලා හීනි වෙන්න කපා ගත්තා. ඒ අතර මෙන්න මෙයා ඒකට ඕන කරන ලූණු ටිකකුයි සුදු ලූණු ටිකකුයි චූටි වෙන්න කපා ගත්තා. ඊළඟට මම ගොටු කොළවල තියෙන මුල්ම යුෂ ටික වෙන් කරගත්තා. පොල් ටිකත් කොටලා අරගෙන ඒකෙන් ගත්තු මුල්ම පොල් කිරි ටික අරගෙන තියලා නැවත වතාවක් පොල් කුඩු ටිකයි කොළ ටිකයි එකට දාලා ඒකේ තියෙන යුෂ ටිකත් වෙන් කරගත්තා. මේ විදිහට 3 පාරක් විතර යුෂ අරගන්න පුළුවන් හොඳට කොළ පාට තියෙනවා නම්. ඊළඟට අපේ ඉදුණු බත් එකට අර මුලින්ම ගත්තු මිටි කිරි ටික දාගන්නවා. දාගෙන හොඳින් කවලම් කරගන්න ඕනේ. ඊළඟට අපි පොල් කිරි ටික දාපු බත් එක ආයෙම ලිපේ තියාගෙන හොඳින් රත් කරගන්නවා. කැමති නම් මේ බත් ටිකක් අපිට බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. එතකොට තවත් රසට අපිට කැඳ එක හදාගන්න පුළුවන්. හැබැයි අපි නම් මෙතනදී බ්ලෙන්ඩ් කරේ නැහැ. ලිපේ තියාගන්න කලින් අනිවාර්යයෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ලූණු සුදු ලූණු ඔයාලට පුළුවන් මේකට එකතු කරගන්න. ඊළඟට මම ගොටු කොළ වලින් ගත්ත දෙවනි සහ තුන්වෙනි යුෂ ටික මේකට එකතු කරගෙන මේක හොඳින් නටව ගන්නවා. ඊට පස්සේ අන්තිමට මම එකතු කරනවා මේක හොඳින් නැටුවට පස්සේ අන්තිම විනාඩි 2 වගේ තමයි මම කොළවල තියෙන මුල්ම යුෂ ටික මේ කොළ කැඳයකට එකතු කරන්නේ. මොකද ඒකේ තියෙන ගුණයට හානියක් නොවෙන්න ඕනි නිසා. කොළ කැඳ එක රෙඩි. දැන් ඉතින් බීලා බලමු රස කොහොමද කියලා. පළවෙනි පාරට හදපු කොළ කැඳික රසටම ආවා. ඉතින් මම හස්බන්ඩ්ගෙන් අහලා බැලුවා රස කොහොමද කියලා. කොහොමද රස දෙනවා කින්දර වගේ. හැබැයි අපි ස්වභාවික පොල් කිරි දාමු හොඳ තමයි හොඳනේ. අරක දැම්ම නම් මේ නාන්නේ. කොළ කැඳ බොන්න ආස නැති හස්බන්ඩ් එදා ඉඳලා කොළ කැඳ බොන්න පටන් ගත්තේ මෙහෙමයි.